අදත් මම රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. අද හදන්නේ ෆිෂ් කට්ලට්. කොහොමද බලමු මේක හදාගන්නේ. මුලින්ම අල ටික මම කපාගෙන ඒක තැම්බෙන්න තියනවා. ඒකට ලුණු ටිකකුත් දාලා. අල ටික හොඳට තැම්බුණාට පස්සේ ඒකටම දාලා මම මාළු ටිකක් තඹ ගන්නවා. ඔයගලන්ට සැමන් ගන්නත් පුළුවන්. තඹගත්ත අල ටික මම මෙන්න මේ විදිහට කෑලි නැති වෙන හොඳට පොඩි කරගන්නවා. ඒකටම දාලා මම මාළු ටිකත් හොඳට පොඩි කරගන්නවා. කටු එහෙම තියෙනම් ඒවත් අයින් කරලා හොඳට පොඩි කරගන්නවා. ඊට පස්සේ මේ දෙකම කවලම් කරගන්නවා මම. ඒක පැත්තකින් තියලා තෙල් භාජනයක් ලිපේ තියලා ඒකට මම කපාගත්ත ලුණු දානවා. ලුණු ටිකත් හොඳට පොඩි වෙන කපා ගන්න ඕන. ලුණු ටික හොඳට මැලුණාට පස්සේ ඒකට මම එකතු කරගන්නවා අමු මිරිසුයි කරපිංචයි. මේවත් හොඳට පොඩි වෙන්න කපා ගන්න ඕනේ. ඒ ටිකත් හොඳට මේ විදියට කවලම් කරගන්න ඕන. මෙන්න මේ තුන පහ ටිකත් අනිවාර්යයෙන්ම දාගන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ අවශ්‍ය ද්‍රව්‍ය ටික මම දාලා තියෙනවා. ඒක බලලා ඕගොල්ලෝ අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්ති කරගන්න. ඊට පස්සේ ඒකට මම අල මිශ්‍රණය දාගන්නවා. අල මිශ්‍රණය දාගෙන මද ගින්දරේ මම මේක හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මේකේ මදි අඩුපාඩු බලලා ඉවරලා මම මේකට ලුණු චුට්ටකුයි කෑලි මිරිස් චුට්ටකුයි එකතු කරගත්තා. ඕගොල්ලොත් හොඳට කවලම් කරලා මදි අඩුපාඩු ලුණු එහෙම බලලා ඉවරලා මේකට එකතු කරගන්න. මේක නිවෙන්න තියලා මම මේකට අවශ්‍ය දවටනේ හදාගන්න. මෙන්න මේ විදියට මම පිටියකට වතුර ටිකක් දාලා ඒකට බිත්තර සාරු ටිකකුත් දාලා ඉවරලා මේක හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මම මේ මිශ්‍රණය මෙන්න මේ විදියට ලස්සන බෝල හදාගන්නවා. හොඳට මුලින්ම මිශ්‍රණය තද කරලා ඊට පස්සේ මේ විදියට බෝලේ හදාගන්න. මේ විදිහට එක සමාන බෝල ටිකක් හදාගන්න පුළුවන්. මම මේ ගත්ත ප්‍රමාණයෙන් කට්ලට් 20ක් හදාගන්න පුළුවන් මේ ප්‍රමාණය. මම හදාගත්ත දියාරු පිටි මිශ්‍රණය ආයෙ පාරක් මම කවලම් කරලා ඒකට අර අපි හදාගත්ත බෝල ටික මෙහෙම එකින් එක දාලා ඉවරලා පාන් කුඩු එකේ දවටල ගන්න ඕනේ. මේ පාර හොඳට දවටල ඉවරලා හොඳට අතින් රවුම් කරලා ඊට පස්සේ තමයි අපි මේක දෙවෙනි කෝඩ් එකට ගන්නෙ. මේක විනාඩි 10ක් විතර තියෙන්න ඇරලා තමයි අපි මේකේ දෙවෙනි කෝඩ් එකට ගන්නෙ. අනිවාර්යයෙන්ම ඩබල් කෝඩ් කරන්න අමතක කරන්න එපා. එහෙම නොවුනොත් මේක බදිද්දි පැලිලා යනවා. මෙන්න මේ විදිහට අපි බෝල ටික ඔක්කොම ඩබල් කෝඩ් කරගන්නවා. මේ තියෙන ඩබල් කෝඩ් කරගත්ත ලස්සන බෝල ටික තෙල් භාජනයේ රත් වුණාට පස්සේ අපි ඒකට මෙන්න මේවා එකින් එක දාගන්නවා. ගොඩක් කොට ඉඳන් බෝල ටික අතාරින්න එපා. ගොඩාක් තෙල් එකට ලං කරලා ඉවරලා මේ ටික දාගන්නවා. අද ඊයේ යන ගන්න කෙනෙක් නම් ගොඩක් පරිස්සමෙන් මේක කරන්න ඕනේ. ඊට පස්සේ බෝල ටික විනාඩි 5ක් විතර මද ගින්දරේ බැදුනට පස්සේ මම ඒක කොට ගන්නවා. දැන් මගේ කට්ලට් ටික ඔක්කොම බැදිලා ඉවරයි. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ රසම රස කට්ලට් එක හදාගන්නේ. රෙසිපි එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන නිසා ඔයගොල්ලෝ ඒක බලලා හරියට රසට හදාගන්න. කඩේ තියෙන ඒවට වඩා රසට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේක අනිවාර්යෙන් try කරලා ඉවරලා මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. තවත් රසම රස රෙසිපි එකක් අරගෙන එනකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න ඕනේ.